හයි අද මම තියන කර ඔගලන්ට කතා කල කියන්න හයා ට්‍රන්ස්පලාන්ට් එකද ඔගොල්ලොත් තැනක් තෝරගන්න මොනවාද හේතුවෙන් ඕන කාරණගෙන හෙමත් නැත්තං ඇයි ඔගොල්ලෝ සටිෆයිඩ් ප්‍රොෆෙෂනල් කෙනෙක් මේ සම්බන්ධ තෝරගන්න ඕනේ ඇයි කියල අපි DHI මෙතඩ්ඩක් ගැන කතාකොරොත් අපි ඇතරම රටවල් 55ක කලිනික් 75කට වඩා තියෙන කම්පැනියක් අපි මේ ආයතනේ මෙතනම මීට අවුරුදු දැන් 10කට විතර කලින් තමයි පටන් අරගෙන මෙතනම අපි සර්විස් එක ප්‍රොවයිඩ් කරනවා මොකද මේ ඉන්ඩස්ට්‍රි එකේ ඔයගොල්ලන්ට අවශ්‍ය ප්‍රධානම දේ තමයි ට්‍රස්ට් එක සහ ඒකේ කන්ටිනියුටි එක අපි මේ දැන් මම පෙන්වන වීඩියෝ එකක් මම මේ ගත්ත කරපු ක්ලයන්ට් කෙනෙක්ගේ පර්මිෂන් එක ගත්ත එකක් මේ මෙයාගේ කරලා තියෙන ට්‍රාන්ස්ප්ලාන්ට් එක ලංකාවේ තැනක හැබැයි ඒක කරලා තියෙන්නේ ડોක්ටර් කෙනෙක් නෙමෙයි ඒ ආයතනයේ දැනට කියන්නේ තාමත් ඒගොල්ලෝ එක ෆන්ක්ෂන් වෙනවා කොහොම වෙතත් මේ ලයින් එක ගත්ත මේ ලයින් එකෙන් පල්ලෙහාටත් හැප්පැසල්ලි තමයි කොණ්ඩේ හිටවලා තියෙන්නේ මේ මැද හරියෙත් එයාගේ කොණ්ඩේ නැහැ තොට ඒවගේ අපිට මේ වගේ ක්ලයින්ස් සෑහන ප්‍රමාණයක් එනවා එකට ඕවගේ කොණ්ඩේ හිටවපු තැන කොණ්ඩේ ඉතුරු නොවෙන්නත් සෑහන හේතු කාරණා තියෙනවා එක හේතුවක් ඉදිරියට අපි ගත්තොත් එහෙම අපේ DHI මෙතඩ් එක ගොඩක් efficient සහ fast ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් උදේට ක්ලයන්ට් කෙනෙක් ආවම 8ට ආවොත් එහෙම ක්ලයන්ට් 2:00 වෙනකොට එයාගේ ට්‍රාන්ස්ප්ලාන්ට් එක ඉවර කරලා ගොඩක් අය ගෙදර යනවා ඒගොල්ලන්ගේ වාහනේම ඩ්‍රයිව් කරන් යනවා සමහර කට්ටිය ඊළඟ දවසේ ෆ්ලයි කරන අයත් යනවා අපේ DHI මේ මෙතඩ් එක efficient වෙන්න ප්‍රධානම හේතුව තමයි අපි කරන ස්පීඩ් එකට හේතුව සහ අපි ගොඩක් වෙලාවට අපි ගන්න ග්‍රාෆ්ට් අපි ගොඩක් ලොන්ගිටියුඩ් එකක් තියෙන. ඒ කියන්නේ ග්‍රාෆ්ට් සර්වයිවල් රේට් එකකට තියාගන්න පුළුවන් DHI මෙතඩ් එකේ ස්පීඩ් එක හින්දා. ඒ කියන්නේ අපි ගන්න ග්‍රාෆ්ට් අපි ගොඩක් වෙලාවට රූම් ටෙම්පරේචර් එකේ තිබ්බොත් එහෙම විනාඩි 20ක් 30ක් අතරදී ඩෙත් වෙනවා. මොකද නැචරල් ප්‍රොසෙස් එකේ විදියට. එහෙමත් නැත්නම් අපි අපේ ලැබ් සෙටප් එකේ තියෙනකොට අපි ගොඩක් වෙලාවට පැය 4-5ක් වගේ තියාගන්න පුළුවන් අපේ අයිස් ට්‍රේස් වල ෆ්‍රිජ් එකක දානවා නම් වගේ තමයි ගොඩක් පැය 12කට විතර තියාගන්න පුළුවන්. අපි ඒනට ගොඩක් රෙකමන්ඩ් කරන්නේ සෙෂන් එකක් පැය 5-6ක් අතර ඉවර කරාම එතකොට ඔයගලන් ඩිසයිඩ් ඉෆෙක්ට් එක ගන්නත් පුළුවන්. අපි හිටවන කොණ්ඩේ ගොඩක් කල් රැඳිලා තියාගන්නත් පුළුවන්. එහෙම රිජෙක්ට් වෙන්නේ නැතුව. ඔයගොල්ලෝ කැමති නම් graph survival rate එක පොඩ්ඩක් ඔයගොල්ලෝ online Google එකේම search කරලා බලන්න ඔයාලට වැඩිපුර details ගන්නත් පුළුවන්. එතකොට හරි තැනක එහෙමත් නැත්නම් DHI හෝ ඔයගොල්ලෝ කැමති තැනක කොණ්ඩේ හිටවනකොට ඔයගොල්ලෝ ඒ හරියට රිසර්ච් කරලා බලලා තමයි ඔය තීරණය ගන්න ඕනේ. මොකද ඒ හරි තැනක ඔයගොල්ලෝ කොණ්ඩේ හිටවන්න ගියේ නැත්නම් ඔයගොල්ලන්ගේ රිසල්ට් එක මම මේ පෙන්නුවා වගේ ගොඩක්ම ඔයගොල්ලෝ අසතුටු වෙන්න ඔයගොල්ලෝගේ සතුට කියන්නේ ඔයාලා හිතපු රිසල්ට් එකක් ගන්න බැරි වෙන්න ලොකු අවදානමක් තියෙනවා. ඒ වගේ දෙයක් තමයි මම අද ඔයගලන්ට කතා කරන්න තීරණය කරේ. අවසාන වශයෙන් මට ඔයගලන්ට කියන්න ඕනේ ඔයගොල්ලෝ කොණ්ඩේ හිටවන්න තීරණය කරලා තියෙනවා නම් ඒ සම්බන්ධව ඔයගොල්ලෝ හොඳ ට්‍රස්ටඩ් ඔයගොල්ලෝගේ ස්කිල්ෆුල් ප්‍රොෆෙෂනල්ලා ඉන්න තැන තෝරගන්න.